යමෙකුට හොඳ කාලයක් ලබනවා නම් ඔහු චරිතවත් විය යුතුයි. ඔහු යහපත් විය යුතුයි. එවිටයි ඔහුගේ චරිතවත් භාවයට අනුව යහපත් සිතුවිලි ගොඩනැගී ඔහුගේ ඉදිරි ගමන සාර්ථක කරගත හැකි වන්නේ. එහෙනම් වෘෂභ ලග්න ඔබටත් මේ ජූලි මාසය සුවිශේෂී මාසයක්. ඔබට බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි මාසයක්. ඔබටත් ඔබගේ පවුලේ උදවියටත් යහපතක් සිතක් සාදාගත හැකි ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පත්විය හැකි මාසයක්. වෘෂභ ලග්න ඔබගේ කේන්දරයේ ජූලි මාසය තුළ ඔබගේ ලග්නාධිපති හැටියට සලකන සිකුරු ලග්න රාශියවත් පළවෙනි රාශියට, රවි ගුරු ග්‍රහයන් දෙදෙනා දෙවෙනි රාශියට, බුධ තුන්වෙනි රාශියට, කුජ කේතු ග්‍රහයන් දෙදෙනා හතරවෙනි රාශියට, චන්ද්‍රයා හත්වන රාශියට, සෙනසුරු ඔබගේ 11 වෙනි රාශියත් ආදී වශයෙන් හැසිරෙන අතර ඔබට සුබ සනි රවි ග්‍රහයන් හා ඔබට අසුබ ග්‍රහයන් හැටියට සලකන ගුරු සිකුරු රවි ග්‍රහ පිහිටීම් අනුව ජූලි මාසය කොහොමද කියලා බලමු. ලග්නාධිපතියා ලග්න රාශියේ හැසිරීම බලාපොරොත්තු සහගත තත්ත්වයන් ඇති කරන අතර ඔබගේ ඉදිරි ගමනේ සාර්ථකත්වයට බෙහෙවින් පිටුවහලක් වන තමන්ගේ චරිතය චරිතවත් භාවය රැක ගැනීම අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා ආදී කටයුතු පිළිබඳව පුළුල් විග්‍රහයක් කර හැකි මෙම කාලය තුළදී අධ්‍යාපන කටයුතු වල නියැලෙන වෘෂභ ලග්න දරුවන් හොඳින් දැහැමින් සෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් ඉදිරි ගමනේ පැවැත්ම සඳහා බුද්ධිමත් අයුරින් කටයුතු කරන කාලයක් වෙනවා. එහෙත් අපේ දුවේ පුතයෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒට හේතුව නම් ඔබගේ ලග්නාධිපති සිකුරු වුවත් ඔබගේ ලග්නයට සිකුරු පාප ග්‍රහයක හැටියට සැලකෙන බැවින් මෙම කාලය තුළදී ඔබගේ නොමග යැවීම යාළු මිත්‍රාදීන් සමග හැසිරීමේදී කල්පනාකාරීව හැසිරීමට වග බලා ගන්න ඕනේ. ඔවුන්ගේ නොමග යැවීම නිසාම ඔබගේ චරිතයට හා චරිතවත් භාවයට කැළලක් ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි. ඔබ මන්දගාමී චරිතයක් නොවන බැවින් ඉදිරි පැවැත්මේ යහපත උදෙසා කාටත් ප්‍රියකරු චරිතයක් වන ඔබ එය අන් අයගේ ග්‍රහණයට හසු කර ගැනීමට දෙන්න එපා. ඔබ බෙහෙවින් අවංකයි. ඒ නිසාම ඔබගේ අවංකභාවයෙන් ප්‍රයෝජන ගන්න අය වැඩි වේවි. ඒ නිසාම ඔබ අපහසුතාවයන්ට හා කරදරයන්ට පත්වීමට ඇති ඉඩකඩ වැඩි. ඒ නිසා මගේ දුවේ පුතේම ජූලි මාසය තුලදී ඔබ බොහොම කල්පනාකාරීව තම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් බාහිර ක්‍රියාකාරකම් හා දක්ෂතාවන් අගයමින් ඔබගේ නොසන්ඩාල හා හිතුමතය කරන වැඩ පිළිබඳව අවධානයක් දී එයින් වැළකී සිටීමට උත්සාහ ගන්න. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතාමත්ම හොඳ කාලයක්. තරග විභාග ජයග්‍රහණ ආදී කටයුතු වලින් ඉතාමත් ඉදිරියෙන් සිටිය හැකි. සිටීමෙන් තම දක්ෂතාවයන් පෙන්විය හැකි කාලයක්. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. වෘෂභ ලග්න ඔබගේ ආදායම් මාර්ගය පිළිබඳව හා ප්‍රධාන ආදායම් මාර්ගයක් හැටියට සැලකීමට පුළුවන් කාරණා පිළිබඳ විමසන ඔබගේ දෙවන ස්ථානය මිථුන රාශිය. එහි රවි ගුරු ග්‍රහයන් දෙදෙනා පිහිටීමත් එම ග්‍රහයන් දෙදෙනා පාප ග්‍රහයන් හැටියට සැලකීමත් ප්‍රශ්න හා ගැටලුකාරී මධ්‍ය වූවත් ඔබගේ ආර්ථික තත්ත්වය යම් ස්ථාවරත්වයකට පත් කර ගනිමින් නොසිතූ ආදායම් මාර්ග කෙරෙහි හිත යොමු කරමින් ඉදිරි පැවැත්මේ යහපත උදෙසා බොහෝ ප්‍රයෝජනවත් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන කාලයක් වෙනවා. එම නිසා ඔබගේ බාහිර වියදම් හා අනුන් කෙරෙහි වැඩි කාලයක් ගත කිරීමෙන් වැළකීමට උත්සාහ ගන්න. අනුන් කෙරෙහි විශ්වාසය තබා වැඩ කටයුතු වලට බැසීමෙන් වැළකී සිටීමට උනන්දු වන්න. එය ඔබගේ යහපතට හේතුවක් වේවි. ඇතම් අවස්ථාවන්හිදී බාහිර පුද්ගලයන් හා ඔබට නොගැලපෙන මිතුරු ආශ්‍රය නිසාම ඔබ නීති මාර්ගයට පත්විය හැකි වේවි. ඒ නිසා කල්පනාකාරීව ගාම් බිමන් වල යෙදීමත් කල්පනාකාරී කටයුතු වල යෙදීමත් සුබ වේවි. වෘෂභ ලග්න ඔබගේ ගෘහ ජීවිතය පොඩ්ඩක් චංචල විදියට හැසිරෙන කාලයක් වෙනවා. එයට හේතුව නම් වෘශ්චික රාශිය වන 7 වෙනි රාශියේ චන්ද්‍රයා නීචව හැසිරීම ප්‍රශ්න වලට හේතු කාරණා සෑදෙන මාර්ගයක්. සෙම රෝගී තත්ත්වයන් හා රෝග නිසාම ඔබගේ සහකරුවෝ සහකාරිය පිළිබඳව වැඩි කාලයක් මුදලක් වියදම් වන කාලයක්. එම නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් තම සහකරු සහකාරියගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් වැඩි අවධානයක් දෙන්න. ඔබ පිට කරන සෑම වචනයක්ම කල්පනාකාරීව පිට කිරීමට උත්සාහ කරන්න. ඔබගේ ආවේගශීලී භාවය නිසාම ඔබ ඇතම් අවස්ථාවන්හිදී පිට කරන වචන නිසාම පෞල් ප්‍රශ්න ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. ඔබගේ චරිතවත් භාවයේ ඇතම් ප්‍රශ්නකාරී තත්ත්වයන් නිසාම ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ වැඩි බැවින් බාහිර පුද්ගලයන් විශ්වාස කොට ඔබගේ පුද්ගලික දේවල් ඔවුන්ට පැවසීමෙන් වැළකීමට උත්සාහ ගන්න. මොකද අවස්ථාව ලැබුණු විට ඔවුන්ගේ ප්‍රයෝජන තකා එම වචන පිට කරනු ඇත. ඔබගේ රැකියා කටයුතු වලදී ඔබ ඇතම් අවස්ථාවන්හිදී මන්දගාමී ආකාරයෙන් හිමීට එම වැඩ කටයුතු වල යෙදුණත්
ඒ සාර්ථක කර ගනිමින් ඔබේගේ ඉදිරි පැවැත්මට බොහෝ සෙයින් හිතකර කටයුතු සලසා ගත හැකි වන කාලයක් එනවා. රැකියා කටයුතු තුළ දියුණුවක් හිමීට වුවත් ඔබ බලාපොරොත්තු වන පරිදි එය සාර්ථක කරගත හැකි වෙනවා. රාජකාරී කටයුතුවලදී බොහෝ දුරදිග බලා කල්පනා කර කටයුතුවල නියැලෙන ඔබට එය බොහෝ සෙයින් වාසිදායක තත්ත්වයන් ඇති කරන කාරණාවක් වෙනවා. ඔබ ඔබට වඩා වැඩිහිටියන් කෙරෙහි විශ්වාසය තබා කටයුතුවල යෙදීමෙන් ඔබගේ සාර්ථකත්වය ලෙහෙසියෙන් ළඟා කරගත හැකි වෙනවා. වෘෂභ ලග්න ඔබ තමන්ගේ මව පිළිබඳ වැඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. ඇගේ ශාරීරික සෞඛ්‍යය පිළිබඳව හිතකර ආකාරයෙන් වැඩ කටයුතු කිරීමට උනන්දු වන්න. බොහෝ අවස්ථාවන්හිදී රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවන අවස්ථාවන් වැඩි වේවි. ඇතැම් අවස්ථාවන්හිදී එක්තැන්ව සිටීමට සිදුවන අවස්ථාවන්ද සිදුවිය හැකි බැවින් ඇය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වා කටයුතු කරන්න. වෘෂභ ලග්න ඔබට මෙම මාසය තුලදී ඔබ බලාපොරොත්තු නොවූ රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි වේවි. විශේෂයෙන් උෂ්ණ රෝගී තත්ත්වයන් ඒ අතර මූලික වේවි. හිස රදය කරකැවිල්ල ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේවි. ඒ අතරතුරදී ඔබගේ කල්පවතින රෝගී තත්ත්වයන් කොලෙස්ටරෝල්, සීනි, ප්‍රෙෂර් ආදී තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් දෙන්න. එම රෝගී තත්ත්වයන් උස්සන්න විය හැකි බැවින් නිසි වේලාවට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්න. අවශ්‍ය සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට උනන්දු වන්න. ඔබ ගමන් බිමන් යාමේදී ඔබගේ උකුල් ප්‍රදේශය හා පප් ප්‍රදේශයේ ඇතිවන ආබාධ තත්ත්වයන් වළකා ගැනීමට උනන්දු වන්න. එම ප්‍රදේශයන් කෙරෙහි වැඩි අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාවන් වලට මුහුණ දීමට සිදු වේවි. මේ පොදුවේ ජූලි මාසය සඳහා වෘෂභ ලග්න හිමියන්ට පැවසූ පොදු පලාඵල විස්තරයකි. ඔබත් ඔබගේ කේන්දරය පරීක්ෂා කර ගැනීමට කැමැති නම් පණිවිඩයක් යොමු කරන්න. ඔබ පුද්ගලිකාංශය හෝ රාජ්‍යාංශයේ රැකියාවක් කරනවා නම් එයින් සාර්ථකව දියුණු වී උසස් තත්ත්වයකට පත්වීමට හිතනවා නම් ඒ පිළිබඳව අවධානය දීම ඉතාම වැදගත්. මොකද ජූලි මාසය තුලා ලග්න ඔබට හිතකර මාසයක්. ඔබගේ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි මාසයක්. ඒ නිසාම රැකියා අංශ වලින් ඉදිරියට යමින් තමන්ගේ දක්ෂතාවයන්ට අනුව තැනක් හිමි කරගත හැකි මාසයක්. ඔබගේ 11 වෙනි රාශිය සිංහ රාශියයි. රවිට අයත් රාශියක්. කුජ කේතු සමග යෝග 11 වෙනි රාශියේ හැසිරෙනවා. මේ ඔබට හිතකර කාලයක්. එහෙත් ඔබ පරිස්සම් විය යුතු තැනක තිබෙනවා. එයට හේතුව නම් රවි, කුජ, ගුරු ග්‍රහයන් තිදෙනාම ඔබට පාප ග්‍රහයන් හැටියට සලකනවා. ඒ අතරින් රවිගේ රාශියකට කුජ පැමිණීමත් ඒ පාප රාශියක් වීමත් කුජ පාප ග්‍රහයක වීමත් ආදී කාරණා හේතුවෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට බාධා වීම හා ඔබ නොසිතූ ස්ථාන මාරු වීම පිළිබඳවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඇතැම් විට බාධා වීම හා අතපසු වීම නිසාම ඔබ නොසිතූ කරදරයන්ට මුහුණ දීමට සිදු වෙනවා. අන් අයගේ නොසලකිලිමත් භාවය ඔබ කරපිටින් යාවි. එම නිසා කල්පනාකාරීව වැඩ කටයුතු යෙදීම වැදගත්ම වෙනවා. ඔබ බලාපොරොත්තු නොවූ කාරණා නිසා ඇතැම් විට එක්තැනව සිටීමටත් නීතිමය ප්‍රශ්න කරා යාමටත් තිබෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබගේ රාජකාරී කටයුතුවලදී කල්පනාකාරීව කටයුතු කිරීම ඔබගේ නුවණට හුරු වෙනවා. තුලා ලග්න ඔබ ජූලි මාසයේදී පොඩ්ඩක් වාසනාවන්තයි. ඒට හේතුව නම් මිථුන රාශිය ඔබගේ 9 වෙනි රාශියයි බුධට අයත් රාශියක්. එහි ඔබගේ පාප ග්‍රහයන් දෙදෙනෙකු ගැවසෙනවා. රවි, ගුරු ග්‍රහයන් දෙදෙනා. ඒ නිසාම ඔබගේ පින්වන්ත භාවය වැඩි කරගනිමින් ඔබගේ ධාර්මික ගතිගුණ වල වැඩිවීමක් ඇති වෙමින් ආගමානුකූල ජීවිතයකට හැඩ ගැසෙන ඒ අනුව ගැවසෙන කාලයක් වෙනවා. මේ ඔබගේ ඉදිරි අනාගතයත් දෙලොවටම යහපත සිදු කරගත හැකි කාලයක්. තුලා ලග්න ඔබ කොහොමවත් අවිහිංසාවාදීව කටයුතු කරන චරිත. අනුන්ගේ දුක් කරදර තමන්ගේ දුක් කරදර හා සසඳන චරිතය. එම නිසා ඔබ මෙම කාලය තුලදී බුද්ධිමත්ව හැසිරීමට වග බලා ගත යුතු වෙනවා. මොකද ඇතම් අවස්ථාවන්හිදී එම කාරණාව ඔබට පාරාවලක් විය හැකි බැවින්. මෙම කාලය තුලදී ඔබගේ අධ්‍යාපන කටයුතු හිමීට මන්දගාමී අයුරින් සිදු වුවත් ඔබට උවමනා දේ නිසි ආකාරයෙන් නිසි අයුරින් ඔබ ඔලුවට දාගන්නවා. ඒක ඉතාමත්ම වැදගත්. එහෙත් ගමන් බිමන් හා විනෝදකාමීව කාලය ගත කිරීමට ඔබ ප්‍රිය කරන ඒ සඳහා ආසා කරන මාසයක්. ඒ සඳහා ආසා කරන කාලයක්. ඒ නිසාම ඔබ උනන්දු විය යුතුයි තමන්ගේ ආත්මය කෙලස ගන්නේ නැතිව, ඊටමත් චරිතවත් භාවයක් ඇතිව, අනුන් කියන දේවල්ට නටන්නේ නැතිව, තමන්ට උචිත දේ, තමන්ට තේරෙන දේ, තමන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන දේ පමණක් කිරීමට උනන්දු වීමට වග බලා ගත යුතු වෙනවා. මොකද ඔබගේ සමහර මිතුරන් ඔබව නොමගට යැවීමට ඊටමත් යහුසුලුව කටයුතු කරાવી. ඒ ඔබට අවස්ථායක තත්ත්වයන් ඇති කරන කාරණාවක් වේවි. ඔබ දන්නවාද මෙම ජූලි මාසය තුලදී අධ්‍යාපන ශ්‍රේෂ්ඨයෙන් තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන කුමන කටයුත්තකදී වුවත් ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් අතර තුලා ලග්න හිමියන් විශේෂ වෙන බව.
ඒ ඔබට හිතට සතුටක් ගෙනන කාරණාවක් වේවි. ඒ නිසාම මෙම මාසය තුළදී තමන්ගේ දක්ෂතාවයන් හා කුසලතාවයන් පෙන්වීමට ඔබ සූදානම් නම් ඒ සඳහා අවස්ථාවක් යොදා ගන්න. ඒ උරගා බැලීමට අවස්ථාවක් යොදා ගන්න. ඔබ සාර්ථක වේවි. ඔබට අමතර ආදායම් මාර්ගයක් තිබෙනවා නම් ඔබ අමතර ආදායම් මාර්ගයක් බලාපොරොත්තු වෙනවා නම් මෙම ජූලි මාසයේ එයට එතරම් හිතකර වාතාවරණයක් ඇතිවන කාලයක් නෙවෙයි. ආදායම් මාර්ග කෙරෙහි බොහෝ සෙයින් අහිතකර බලපෑම් ඇති කරන කාලයක්. ඒ නිසාම ඔබට වියදම් බහුල වන කාලයක්. ඔබ බලාපොරොත්තු නොවූ රෝගී තත්ත්වයන් වලට වියදම් ඇතිවන කාලයක්. ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් දෙන්න. විශේෂයෙන් තමන්ගේ කකුල් ප්‍රදේශයන් වල සිදුවන අසාමාන්‍ය තත්ත්වයන් හා බලාපොරොත්තු නොවූ රෝගී තත්ත්වයන් ඔබට කලක් අල්ලාගෙන සිටීමට සිදුවේවි. තුලා ලග්න ඔබ මෙම ජූලි මාසය තුලදී ජලයට සම්බන්ධ නොවන යම් කලාත්මක හා විසිතුරු දෙයක් පිළිබඳව අදහසක් තිබෙනවා නම් ආරම්භ කිරීමට උනන්දුවක් තිබෙනවා නම් උත්සාහ කරන්න. ඔබගේ ලග්නාධිපතිය හැටියට සැලකෙන සිකුරුට 6 දිනයක් හෝ බදාදා දිනයක ඒ සඳහා අවස්ථාවක් යොදා ගන්න. බොහෝ සෙයින් සාර්ථක වැඩ කටයුතු කරගත හැකි වේවි. මේ තුලා ලග්න හිමියන් සඳහා ජූලි මාසයේ පවසන ලද පොදු පලාඵල විස්තරයක්. ඔබත් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට කැමැති නම් උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සඳහන් කරමින් පණිවිඩයක් යොමු කරන්න. තුලා ලග්න ඔබ විශේෂයෙන්ම රවි, කුජ, ගුරු අතුරු දසාවක් හෝ මහ දසාවක් ගත කරනවා නම් පරිස්සම් වන්න. ආගමානුකූලව හැසිරෙමින් බෝධි පූජා ආදී කටයුතු පවත්වමින් තමන්ගේ මනස නිරවුල් කර ගනිමින් තිබෙන අපල තත්ත්වයන් දුරු කර ගැනීමට උනන්දු වන්න. කරණීය මෙත්ත සූත්‍රයේ බොජ්ජංග ආදී පිරිත් ශ්‍රවණය කිරීමට සජ්ජායනා කිරීමටත් උනන්දු වන්න. එය ඔබට බොහෝ සෙයින් හිතකර වාතාවරණයක් ඇති කිරීමට හේතු වේවි.